අයිසේ අගුණසිරි මෙහාට එනවා. කොහොමද මොනවද සේල් කළේ? කස්ටමර්ලා කීයකට සේල් කළාද? මේ සර් කස්ටමර් එක්කෙනයි සේල්ස් එකයි කරේ සර්. ඔය බලනවාකෝ අර අලුතෙන් ආපු ට්‍රේනින් ළමයි සේල්ස් 20 කරනවා. අපරාධි මං තමුන්ව මේ සුපර් මාකට් එකේ රස්සාවට ගත්තේ. අපරාධි මනුස්සයෝ. සර් මට පුළුවන් උපරිම තමයි සර් මං කළේ ඕන්. උපරිම කළේ? මොනවද දැන් තමුන් කරපු සේල් එක? කීයක සේල් එකක්ද කළේ? ඈ? සර් මේ කස්ටමර්ට මම බිලි කොක්කක් තමයි මුලින් වික්කේ. ඔය ඉතින් අද දවසම රුපියල් 20ක සේල් එකක් නේ කළා තියෙන්නේ මනුස්සයෝ. නෑ සර් 1,30 ලක්ෂයක සේල් එකක් කළා. මොකක්? ඔය බිලි කොක්කක් 1,30 ලක්ෂයකට වික්කද? සර් කස්ටමර්ට මුලින්ම මම වික්කේ බිලි කොක්කක්. පස්සේ ඔය බිලි කොක්කට හරියන්නේ මෙන්න මේ ෆිෂින් රොඩ් එක කියලා පිත්තකුත් වික්කවන්. ඊට පස්සේ මේ ඉඳන් ආම්පන්න පෙට්ටියක්ම වික්කා. ඊට පස්සේ මම ඇහුවා කොහෙද මාළු අල්ලන්න යන්නේ කියලා. කස්ටමර් කිව්වා ගෝන විද්දකල වෙවේ කියලා. මං කිව්වා ඒ වෙවේ කිඹුල්ලු ඉන්නවා යනවා නම් බෝට්ටුවක යන්න ඕන කියලා. බෝට්ටුවකුත් වික්කා සර්. පස්සේ බෝට්ටුව ගෙනියන්න වාහනයක් නෑ නේද කියලා සර්ගේ වාහන සේල් එකෙන් උඩ් රැක් එකක් තියෙන ජීප් එකකුත් වික්කා. පස්සේ මං ඇහුවා රැඩින්නේ කොහෙද කියලා. මෑන්ස් උඩබිම බලන පොඩ්ඩට මම ටෙන්ට් එකයි කැම්පින් බඩු ටිකකුත් වික්කා ඕන්. මේ පොඩක් ඉන්නවා. සර්. දැන් ඔය ඔක්කොම වික්කේ අර බිලි කොක්කක් ගන්න ආපු කස්ටමර්ටද? නෑ සර් එයාවේ බිලි කොක්කක් ගන්න නෙවෙයි. එයා ආවේ ඔළුව කැක්කුමයි කියලා පැරසිටමෝල් පිටි දෙකක් ගන්න ඕන. මම තමයි ඔළුව කැක්කුමට මාළු බාන එක හොඳයි කියලා බඩු ටික වික්කේ. මේ අගුණසිරි මෙහෙට එන්න කලින් ඔහෙ මොනවද කළේ? මම සර් ප්‍රයිවට් ඩිස්පෙන්සරියක් කරපු ඩොක්ටර් කෙනෙක්නේ. ලෙඩෙක් නිකන් හෙම්බිරිස්සාවක් හැදිලා ආවත් බ්ලඩ් ටෙස්ට් කරලා යූරින් චෙක් කරලා ECG එකෝ CT ස්කෑන් X-ray MRI කරන පුරුද්දටනේ ඔය බඩු ටික වික්කේ සර්. මචං කුකුල් මී මං කැටියක් අරන් ආවා. වරින් සර් නැති වෙලාවෙ ගහමු. මේ 100 18 15 3 6 පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න බෑ නේද? කවුද අතන කැට ගහන්නේ? අපි මේ ජන ක්‍රීඩා පුරුදු වෙනවා සර්. ජන ක්‍රීඩා කියන්නේ ඉතින් සූදු නෙමෙයිනේ. ඔතන සල්ලි දාලා තියෙන්නේ මොකද? මේ දැන් ජන ක්‍රීඩා වලට මූල්‍ය වටිනාකමක් දීලා තියෙන්නේ. ඇයි සර් ඒක දන්නේ නැද්ද? හරි. ඔක නවත්තලා දැන් මට කියනවාලා අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍රයේ නැකත් තමුන් දන්නවද? මේ මචං අන්න සර් අවුරුදු චාරිත්‍ර ගැන අහනවා. අපිට බලාගෙන ඉන්න කියලා කිව්වා නේද බං? මේ බඩගින්නේ හිටියා කිරිබත් ඉව්වා කෑවා. ඒ ටිකට යන නැකත් ටික කියහම් බං ඉක්මනට මට පොඩ්ඩක්. නෝනගතේ ලිපගිනි දැල්වීම ආහාර අනුභවයේ එච්චරනේ. හරි මං ඒ ටික කියන්න. උඹ මොකක් හරි බලාගනින් ඈ. නෝනගතේ ලිපගිනි දැල්වීම ආහාර අනුභවයේ රෝහලේ වැඩැල්ලීම. මොකද රෝහලේ වැඩැල්ලීම? අපේ තාත්තා ගිය පාර නැකතට රතිඤ්ඤ පත්තු කරලා වැඩැල්ලුවේ ඉස්පිරිතාලේනේ සර්. එහෙමද? ඉසාටයා? සර් කියනවා බලන්න අවුරුදු නැකත් චාරිත්‍රයක්. අපේ අයියා මට ලියලා දුන්නා. ඉන්නකොසා කියවන්න. අප්‍රේල් 16 වෙනි බදාදා පූර්ව භාග 9:04ට නිර්වස්තරාභරණයෙන් සැරසී ඔළුව හැරිච්චාත බලා හිසට ආස් කූරක්ද පයට බමර චක්කරද තබා හිසේ සිට භූමි තෙල් දමා ගිනි කූරක් ගසා ගනු මැනවි. යකෝ අපේ අයියා මාව කාලනේ. මූට ලියන්න කියපුවා නෙවෙයි මූ මේ ලියලා තියෙන්නේ. තාත්තා මොකද්ද ඔය කඳුළු පුරවගෙන බලන්නේ තාත්තේ? අනුවේදනීය කතාවක්ද? නෑ බං මම මේ අපේ වෙඩින් ඇල්බම් එක බැලුවේ. ඒකද? මේ තාත්තේ මං අහන්නමයි හිටියේ. ඔය ඇල්බම් එකේ හැම ෆොටෝ එකකම අම්මා පොළොවේ පස් කකා අඬනවා. තාත්තා hina වෙලා ඉන්නවා. ඒයි තාත්තේ? මං ඔය ආයාසයෙන් හැංගීම් මැඩගෙන ඇඳුම් පාලනය කරගෙන බං ඔය ෆොටෝ වලට හිටියේ. ඒයි තාත්තේ? නෑ බං පිරිමි අපි එදාට ඉතින් අඬන්න නැතුව කඳුළු ඉතුරු කරගෙන ඉන්නවනේ පුතේ. පස්සේ මුළු ජීවිත කාලෙම අඬ ඉන්න. තේරුණා තාත්තේ. මේ තාත්තේ. තව එකක් තියෙනවා අහන්නේ. ආපන් පුතේ ඕන එකක් අහලා දැනුවත් වෙන්න. අපාය යන්න කලින් දැනුවත් වෙන එක හොඳයිනේ උඹත්. තාත්තේ. මේ පෝරුවේ මනමාලි අපේ අම්මා වම් පැත්තේ ඉන්නයි මනමාලයා වෙච්ච තාත්තා දකුණු පැත්තේ ඉන්නයි හේතුව මොකද්ද තාත්තේ?
පුතේ ඔය ගිනුම් කරණයේදී වියදම් වම් පැත්තෙත් ආදායම් දකුණු පැත්තෙත් සටහන් කරන්න කියලානේ තියෙන්නේ. මුළු ජීවිතේටම ඕක සංකේතවත් වෙන්න තමයි පුතේ ඔහොම හිතවල හිත හැදෙන්න අස්තක කියන්නේ. ඒ පුතේ උඹේ ඇස්වල කඳුළුවේ පාර. දිනවා තාත්තේ. අකෝ දැන් එතකොට ඒකටත් මම අහුවෙලානේ. කුකුල් ඈ ඔබ මේ කවදාවත් නැති උඹ පොතක් කියවන්නේ. නෑ මචං මේ 64 මායන් කියන පොත. උඹට කියන්න මම මේකේ තියෙන හැම එකකටම අහුවෙලා ගියාංගෝ බං. කොහොමදටම බැලුවද 64මද කියලා? මොකද ඒ ඉස්සර තමයි 64ක් තිබ්බේ. දැන් 128ක් විතර තියෙන්න ඕනේ ඕකේ. උඹ කිව්වමයි මටත් ඒක ක්ලික් වුණේ. ඕනේ මේ පොතේ තියෙන ඒවට වඩා ගොඩක් ඒවා තියෙනවනේ බං. මචං මම මායන් ටික දන්නව වුණාට මං ඔය පොත කියවලා නෑනේ. අනේ පොඩ්ඩක් කියවන්කෝ බං. ඔන්නේ නම් ආගනින් ඇස් කරකැවීම, ඇස් පියවීම, ඇස් කොනින් බැලීම, ඇස් ලොකු කර බැලීම, ඇස් අඩක් වසා බැලීම, ඇස මුළුමනින් වසා බැලීම. ඒ කොහොමද මං එහෙම බලන්නේ? යන්නේ බං උන්ට පුළුවන් ඇතිනේ. වරින් වර බැලීම, ඉවත බලාගෙන සිටීම. නවත්තා මචං පොඩ්ඩක්. යකෝ ඒ කියන්නේ කොහෙන් ගියත් ඇස් වලින් මාට්ටු. ඔබ කාටවත් කියන්න එපා. නෑ මං කියන්නේ. මේ පොතේ විදියට ඔය 64 මායමේ එව්ව ටිකක් මටත් තියෙනවා බං. අවේලාවෙන් නිදා ගන්න එක, උඩ බලාගෙන ඉන්න එක, කරබාගෙන ඉන්න එක. මේ මචං ඕකේ නැද්ද? ඇවිදින ගමන් ෆෝන් එක එබීම. මේ පරණ එකනේ බං. මං හිතන්නේ අලුත් එකේ ඇති. මේ මොකද බං උඹේ ඔය අතේ තියෙන ෆිල්ම් එක? ඔබ දන්නවනේ මචං මං ඉතින් හැම වෙලාවෙම බලන්නේ ත්‍රාසය, බීතිය, කුතුහලය දනවන ෆිල්ම්ස්නේ. හරි හරි ඉතින් මොකද්ද ඔය ෆිල්ම් එක? මේ ෆිල්ම් එකේ නම The Poor Husband, directed by wife. යකෝ ඉතින් ඕක අමුතුවෙන් බලන්න ඕන ෆිල්ම් එකක් ඈ බං. හැම හස්බන්ඩ් කෙනෙක්ම අධ්‍යක්ෂණය කරන වයිෆ් තමයි. බලන්න නිෂ්පාදනයේ නැන්දම්මද කියලා. ඌට ඕනේ. මේ මගේ වෙඩින් කැසට් එක බං. මචං කුකුලෝ අම්මපා මට නම් දැන් මේ ඇම්බියුලන්ස් සේවය එපා වෙලා බං තියෙන්නේ. බලහන් නිකන් රස්තියාදු විතරනේ. ඇත්තටම හරියම ලෙඩේ කදින්න හම්බුණාද? නෑනේ. ඒක නම් ඇත්ත බං. ආපු එක කෝල් එකක්වත් කිසි වැදගැම්මකට නෑනේ. ඔන්න කියනකොටම තව කෝල් එකක්. හෙලෝ මේ 19 යනවද? ඔව් මේ 19 යනුව තමයි. අමතන්නේ. අනේ මෙතන කොල්ල දෙන්නෙක් මං හින්දා මරා ගන්නවා. එයාලා හොඳටම ගහගන්නවා. අදිසි අවස්ථාවක්ද දැන් මොකද්ද අපෙන් වෙන්න ඕනේ? මේකයි වෙන්න ඕනේ. ෆයිට් එකෙන් දුප්පත් කොල්ල දිනන්නයි යන්නේ. බැරිද කොහොම හරි පෝසත් කොල්ලව දිනවලා දුප්පත් කොල්ලව මාස 4කට විතර ඇඩ්මිට් කරන්න. අනේ අම්මපා ඔය බලහංගෝ බං. මම ඊළඟ ක්ලාස් එකක් යනවා බං. මේ 19 යනුව රස්සාව දැම්මට තිත්ත වෙලාව. ඔන්න තව කෝල් එකක් එනවා. මේකවත් වැදගත් ලෙඩෙක්ද දන්නේ නැහැ. පොඩ්ඩක් හිතාම බලන්න. හෙලෝ නෑ හදිසි අවස්ථාවක් උදව් ඕනේ. ඔව් මොන වගේ උදව්වක්ද අවශ්‍ය වෙන්නේ? නෑ මට ඇම්බියුලන්ස් එකක් දෙන්න ගන්න ඕනේ. මොකද්ද වෙලා තියෙන්නේ?